ඇත්තටම ගිහි ජීවිතයේ ප්‍රශ්න එක්ක නිවන් දකින්න අමාරුද? නැත්තම් ඊට වඩා හිතන්න දේවල් තියනවාද? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර රෝගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් සියලු දෙනාම ත්‍රිවිධ රත්නය වන්දනා කර ගැනීම සඳහා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුල්ලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවසුදහසක් ශ්‍රී සද්ධර්ම රත්නයන් අවසරයි. ඒ ධම්මක අනුගමනය කරමින් මග වඩන්නා වූ ලෝකාත්‍රේ පුරා වැඩ වාසය කරන්නා වූ වැඩ වාසය කරන්නට බලාපොරොත්තු වන්නා වූ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. හොඳයි පින්වතුනි, අපි බොහෝ කාරණා කතා බහ කරගෙන ආවා. ඉතින් මේ කතා කරන කාරණා අතරින් ඔබගේ ජීවිතයට යහපතක් කරගන්නවා කියලා අපි තරේ විශ්වාස කරනවා පින්වතුනි. මේ ළඟදී දවසක බොහොම විශේෂ සිදුවීමක් සිද්ධ වුණා. වෙන්දරත් එහෙම වෙනවා. නමුත් ඒක එච්චර හයිලයිට් වෙලා පෙනුනේ නැහැ. මතු වෙලා පෙනුනේ නැහැ. ඒ තමයි පිටුතුනි මේ ළඟදී දවසක අපි භාවනා කටයුතු කරනවා හැමදාම පාන්දර යාමේ. ඉතින් මේ පාන්දර භාවනා කටයුතු කරන වෙලාවේදී බොහොම නිහඬියාවක් තමයි පරිසරයේ තියෙන්නේ. බොහොම නිස්කලංක ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මනුස්ස කටහඬවල් ඇහෙන්නේ නැති තරම්, මොකද අපේ ආරාමයේ පිහිටලා තියෙන්නේ මහා කඳු පන්තියක උස ස්ථානයක මනුස්ස ජනාවාස වලින් තොරයි. ඉතින් මේ රාත්‍රියේ බොහොම විශාල නිහඬියාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ භාවනාව කරගෙන යද්දී පින්වතුනි ඇහෙනවා එක්තරා සද්දයක්. ඉතින් ඒ සද්දේට අනුව මම ස්වාමින් වහන්සේ ඒ සතර අපායේ තතු දැනගන්න කියලා වැඩියා. 이르දියෙන් නෙමෙයි, ප්‍රඥා 이르දියෙන් තමයි වැඩි. ඉතින් මේ වෙලාවේදී පින්වතුනි මේ නිහඬියාවේ භාවනා කරද්දී ඇහෙනවා මහා විශාල අඳෝනාවක්. පොඩ්ඩක් කන තියලා බැලුවා මොකද්ද මේ සද්දේ කියලා. ඒ අඳෝනාව තමයි පින්වතුනි අවට වටේ පිටේ මහා විශාල ඈතකින් පෙනෙන නොපෙනෙන තරම් ඈතක ඉඳලා මහා විශාල ශබ්දයක් නැගෙනවා සත්තුන්ගේ. විටක ගෙම්බන්ගේ හඬක් ඇහෙනවා. මහා අඳෝනාවක් විදිහට ඇහෙන්නේ පිටුතුනි. දරා ගන්න බැරුව රෑ 5 වෙනකන් බඩගින්දර දරා ගන්න බැරි සත්තුන්ගේ මහා අඳෝනාවක් ඇහෙන්නේ. ඔබටත් ඕනනම් අත්දැකීමට බලන්න පුළුවන්. කිසිම සද්දයක් බද්දයක් නැති රැයක
පොඩ්ඩක් එළියට පහළියට බහැලා හොඳට කන තියාගෙන ඉන්න මේ පරිසරයේ දිහා. හොඳට කන යොමාගෙන ඉනකොට ඔබට ඇහෙවි රාත්‍රී 5 වෙනකන් බඩගින්දරේ කෑ ගහන ඒ හඬ. සමහරලාට පිටුතුනි මේ වගේ දේවල් ඔබ සමහරට අහන්නත් අකමැති ඇති. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි පිටුතුනි අපිට පොඩි කාලේ ඉඳලම අපේ ජීවිතේ යථාර්ථය වහනවා. මේ ලෝකේ යථාර්ථය හැමතිස්සෙම වහනවා. මිනිස්සු හැමෝම කැමති මගුල් ගයක් ගැන කතා කරන්න. මිනිස්සු කැමති නෑ අවමගුල් ගයක් ගැන එහෙම කතා කරන්න. මිනිස්සු හැමතිස්සෙම කැමති සතුටින් ජීවත් වෙන දෙපාර්ශ්වයක් ගැන කතා කරන්න. නමුත් දෙපාර්ශ්වයක් කිව්වහම ඒ යුවලක් උතේ යුවලක් යතුරු පැදියක ගිහිල්ලා ලයිට් කනෝක හැපිලා චොප්ප වෙලා යනවා. ඒ වගේ එකක් කතා කරන්න කැමති නෑ. පුදුම වැඩේ කියන්නේ පින්වතුනි. මේ ලෝකේ කතා කරනවට අකමැති මේ හිත මේ ලෝකේ යථාර්ථය කතා කරනවට. මේක දැනගන්න අකමැති. ඒව අහන්නත් අකමැති. නමුත් අපි මේ මතු කරලා දෙන්නේ අකමැති වුණත් කැමති වුණත් යථාර්ථය. ඔබට පුළුවන් මේ දේවල් වලින් තීරණ ගන්න. මේ දේවල් හැම දෙයක්ම අපි කතා කරන්නේ වැඩිපුරම ඔබට තීරණ ගන්න. මොකද මුලින්ම තීරණය කරන්න ඕනි වැඩක් කරන්න කලින්. ඔබ තීරණය කරන්නේ නැතුව වැඩ කරන්න හැදුවට වැඩක් නැහැ. ඔබගේ ජීවිතෙන් භාගයක් තථාගතයන් වහන්සේට පූජා කරලා ඊතුරු භාගේ ලෝකෙට පූජා කරගෙන එහෙම ඉතින් කරන්න බෑ. කරනවා නම් ඒ වැඩේ හරියට කරන්න ඕනේ. ඒකයි මේ හැම දෙයක්ම කියන්නේ පිටුදේ තීරණ ගන්න. ඉතින් කොහොම හරි මේ පාන්දර භාවනා කරන වෙලාවේදී ඇහෙනවා පිටුතුනි රෑ පහන් කරගන්න යන කාලෙදී අනන්ත අප්‍රමාණ දුක් වේදනා විඳින සත්තුන්ගේ හඬ ඒක මහා ලතෝනියක් විදිහට ඇහෙන්න පිටුතුනි. ඒලා මට මතක් වුණේ මේ සතර අපායක් මැද මම විතරක් භාවනා කරනවානේ කියලා. ඉතින් අපේ ස්වාමින් වහන්සේලාත් වටේ පිටේ උන්වහන්සේලාත් මග වඩාගෙන යනවා. මට ඇහෙනවා මේ සත්තුන්ගේ මහා ලතෝනි අස්සෙන් ඒ සත්තු කියනවා අපේ හාමුදුරනේ අපිට වැරදුනා. ඔබ වහන්සේ කොහොම හරි මේක කරගන්න කියලා කෑ ගහනවා. මගේ පස්සේ දැන් ගැරන්ඩියේ කෙලෝගෙන එනවා. මට කර කියා ගන්න දෙයක් නැහැ. මට දැන් මැරෙන්න විතරයි නියමිත. තව ටිකකින් මම මැරෙනවා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වගේම ස්වාමින් වහන්සේලා මටත් මම පෙර අත්බැව්වල මිනිසෙක් වෙලා ඉඳලා අනිත් මිනිසුන්ට ලොකුකම් පපා පුම්බ ඉන්න කාලේ උන්වහන්සේලා මට කිව්වා ඔය වැඩේ කරන එක තේරුමක් නැහැ. ඔබට මනුස්ස ජීවිතයක් හම්බුනේ ඔය ටික කරන්න නෙමෙයි. තමන්ගේ මගපල පූර්ණේ කරගනින් කියලා. උන්වහන්සේලා මට කිව්වා අපේ හාමුදුරනේ. නමුත් මට ඒකකටත් වෙලාව තිබුණේ නැහැ. මම ගොඩක් බිසි වෙලා ඉඳී. ඉතින් ඒවැ ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී මට කරගන්න බැරි වුණා. බැරි වෙලා අද මං ගෙම්බෙක් වෙලා. දැන් මගේ පස්සෙන් එළවනවා. මගේ තරහකාරයෝ. දැන් මට කර කියා ගන්න දෙයක් නැහැ අපේ හාමුදුරනේ. දැන් මට මැරෙන්න විතරයි තියෙන්නේ. ඒක පින්වතුනි මා හයියෙන් කෑ ගහලා කියනවා. ඒකට කතා කරන්න පුළුවන් උපරිම හයියෙන් කෑ ගහලා කියනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මේක කරගන්න. ඔබ වහන්සේ මේ අත්බැවි මේක කරගන්න. මට ඔක්කොම අහිමි වුණා කියලා. ඒ අතරතුරේ පාන්දර ජාමේ වෙද්දි වටෙන් පිටෙන් කුරුල්ලෝ කෑ ගහන්න ගන්නවා. කුරුල්ලෙක් කියලා කියන්නේ පින්වතුනි කොච්චර කෑවත් බඩ පිරෙන්නේ සතෙක්. පුදුම විපාක. මේ කනවා කාලා අනිත් පැත්තට ටික වසුරු කරනවා. ආයිත් බඩගිනි දරන්න බෑ. ආයිත් කනවා කාලා අනිත් පැත්තට වසුරු කරනවා. ආයි බඩගින දරන්න බෑ. තිරිසං යෝනිය උපනොත් පව්කොට අවසන් නොබිය පවතී පිට පිට. මද සංසුන්කමකුත් නැත හැම විට.
සලසන්නේ කෙලෙසද සිතු පිනකට. තිරිසන් යෝනි ඉපදිලා වටෙන් පිටෙන් අනිත් සත්තුන්ගෙන් එන බය අයින් කරගන්න බෑ, නවත්ත ගන්න බෑ. කිසිම ක්‍රමයක් නැහැ ඒකෙන් ගැලවෙන්න. එක බින්දු මාත්‍රයක හිත සංසුන් කරගන්න බෑ. ඉතින් මොන පිං කරගැනිල්ලක්ද? ඉතින් පාන්දර යාම වෙනකොට කුකුල්ලු මර ලතෝනි ගහනවා බඩගින්දරට. මිනිස්සු හිතන් ඉන්නේ මේ මිනිස්සුන් ඇහැරවන්න කුකුල්ලු කෑ ගහනවා කියලා. වෙන වැඩක් නැහැනේ. රෑ එළි වෙනකම් පිංගුතුනි බඩගින්දර දරා ගන්න බැරි කමට මහා අඳෝනාවක් කරනවා. බඩගින්න වැඩි කමට. ඇස් පේන්නේ නැහැ රැට. කර කියා ගන්න දෙයක් නැහැ, සීතලේ ගුලි වෙලා ඉන්නේ කාට කියන්නද? ඉතින් ඒ කෑ ගහලා කියනවා අපේ හාඳුරනේ ඔබ වහන්සේ වගේ මමත් හිටියා ඉස්සර. මේ ඉන්න කාලේ ඔබ වහන්සේලා වගේ උතුමෝ මට අනන්තවත් කිව්වා එක එකාගේ කුණු හොය හොය යන්න එපා තැන් වල. කුණු හාර කන වැඩේ නවත්තන්න. අනිත් මිනිස්සුන්ගේ කුණු ගෙදර ඇවිල්ලා කතා කර අනිත් මිනිස්සුන්ව පහත් කරන වැඩපිළිවෙල කරන්න එපා. මනුස්ස ජීවිතයක් හම්බුනේ ඔය වගේ පහත් ගති කර ඉන්න නෙමෙයි. නිවන කරගන්නයි මනුස්ස ජීවිතයක් හම්බුනේ කියලා උන්වහන්සේලා මට කිව්වා අපේ හාමුදුරනේ. අනේ මට ඒක කරගන්න බැරි වුණා. දැන් මං කුකුලෙක් වෙලා අනන්ත අප්‍රමාණව දුක් විඳිනවා. කර කියා ගන්න දෙයක් නැහැ අපේ හාමුදුරනේ. ඔබ වහන්සේ කොහොම හරි මේක කරගන්න කියලා කෑ ගහලා කියන. සමහර ගෙම්බෝ වතුර වලවල් වල පිංගුතුනි තමන්ගේ ජාතියේ ස්ත්‍රියාවක් එතෙන්ට ගෙන්න ගන්න බැරුව මහා හයියෙන් ඇඟ පුම්බ කෑ ගහනවා. තමන්ගේ ළඟට කොහොම හරි ගෙන්න ගන්න. ඒ කෑ ගහන වෙලාවේදී මටත් කියනවා කතා කරලා අපේ හාඳුරනේ ඔබ වහන්සේලා වගේ උතුමෝ මම පෙර අත්බැව් වල ඉන්න කාලේ මට කිව්වා උඹට මනුස්ස ජීවිතයක් හම්බෙලා තියෙන්නේ තිරිසන් සත්තු වගේ කාමයේ සන්තරපේනේ වෙවි ඌරු මඩවලේ läග ඉන්න නෙමෙයි. ස්ත්‍රියව පස්සේ යන්නවත් පිරිමි පස්සේ යන්නවත් නෙමෙයි ඔය මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒක තිරිසන් සත්තු කරන වැඩක් නේ. උඹට ඔය මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන ඕක කර ඉන්න නෙමෙයි. මේ මගපල පූර්ණේ කරගෙන මේ මහා ගොරබිරන් සසරෙන් ගොඩ වෙන්නයි ওই මනුස්ස ජීවිතේ හම්බුනේ මොනවද ඔය කරන්නේ කියලා මට උන්නාතලේ කාලේ කිව්වා. නමුත් මට ඒ මුකුත් තේරුන්නේ නැහැ. මගේ හිත කාමෙන් අන්ධ වෙලා තිබුණේ. මට ඒ වෙලාවේ කියන කිසිම දෙයක් තේරුන්නේ නැහැ අපේ හාඳුරනේ. ඉතින් මගේ ජීවිතේ අනපේක්ෂිත ලෙස ඉවර වුණා. දැන් අද මං ගෙම්බෙක් වෙලා ඉපදිලා කාමයේ දරා ගන්න බෑ. දරා ගන්න බැරි කමට කාමයට අනිත් පැත්තෙන් රුකුල් දෙන විරුද්ධ පාර්ශිකයා ගෙන්න ගන්න මහ ලතෝනි ගහනවා අපේ හාඳුරනේ. ඔබ වහන්සේ නම් මෙතෙන්ට වැටෙන්න එපා. ඔබ වහන්සේ කොහොම හරි මේක කරගන්න අපේ හාඳුරනේ කියලා කෑ ගහලා කියනවා. ඒ අතරතුරේ පිංගුතුනි මහා හයියෙන් කෑ ගහන තව සත්තු ඕන තරම් ඉන්නවා. සමහර අය කෑ ගහනවා අපිට ඇහෙන්නවත් නැහැ. මහා හයියෙන් කෑ ගහනවා ඇහෙන්නේ නැහැ. සමහර අය කෑ ගහන එකක් විතරයි ඇහෙන්නේ. ඒ අතරතුරේ මහා හයියෙන් උඩුබුරන බල්ලන්ගේ හඬ ඇහෙනවා. මහරෑ පිංගුතුනි මේ ඇහෙන ඔක්කොම ඔබගේ ඇස් පන අපිට එලි දැක්වෙන මහා සතර අපායක ලක්ෂණ. ඔය තිරිසන් යෝනියේ දේව දූතයෝ. ඒ දේව දූතයෝ ඔබට හැමදාම කියනවා මට වැරදුනා මටත් වැරදුනා. ඔබ පාරේ ඇවිදිනකොට ලේන්නු ගහ උඩ ඉඳන් කියනවා මට වැරදුනා හොඳටම වැරදුනා. උදේ ඉඳන් කනවා කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ. මහා පුදුම බයකින් මං ඉන්නේ. ඔබ දැකලා තියෙනව නේද මේ සත්තුන්ගේ හැටි? ඇඟ කොයි වෙලාවෙත් ගැස්සෙනවා. අනන්ත අප්‍රමාණ බයකින් ඉන්නේ. පින්ගතුනේ කර්ම විපාකෙට හිම වෙලා තියෙන්නේ. ඒකලගේ හඬ කන් මහා පුදුම විදිහට ඇහෙනවා. ඉතින් සමහර channel වල ඒවා හරි විශේෂ දේවල් කියලා හිම දාලා තියෙනවා. පොඩි සද්දයකට පින්ගතුනේ ගැස්සිලා බය වෙනවා. පුදුම බයකින් ජීවත් වෙන්නේ. ගස්වල ඉඳගෙන ඔබ ඇවිදිනකොට කියනවා තිරිසන් යෝනියෙන් ආපු දේව දූතයෝ මිනිස්සයෝ මට වැරදුනා. මම මේ ගහක් උඩ ඉඳන් කෑ ගහන ඔබට ඇහෙන්නේ නැද්ද මං කියන එක? මොනවද ඔය කරන්නේ? උඹ ඔය කරන ටිකම තමයි මමත් කළේ. මට වැරදිලා දැන් මං ගහක් උඩ ඉඳගෙන මේ කෑ ගහන්නේ කියලා මට කෑ ගහ කියනවා. ඔබත් මේව අත්දැකලා බලන්න. පාරේ යනකොට බල්ල ඔබට කියන්නේ නැද්ද?
මට වැරදිලා තියෙන්නේ මේ කියලා. බුර බුරා ගොරෝ ගොරෝ කියනව නේද පින්වතුනි? ඔබ ගොරෝන එක නවත්තන්න කියලා. මොකද්ද මේ බල්ලා කියන්නේ? ඔබතුමා වගේම තමයි ඔබතුමිය වගේම තමයි මමත්. අනන්ත සසරේ ඉන්න තාක්කල් යන්තම් මනුෂ්‍ය ජීවිත හම්බුණා හැම්මේ. ඒ හම්බ වෙච්ච මනුෂ්‍ය ජීවිතවල කරේ අනිත් මිනිසුන්ට ගොරෝපු එක, අනිත් මිනිසුන්ට විරිත්තපු එක, අනිත් මිනිසුන්ගේ ඇඟට කඩාපාත් වෙච්ච එක, අනිත් මිනිසුන්ව පහත් කළා දාපු එක. ඕවා තමයි මං ඉන්න තාක්කල්ම කරේ. මා මුදුන් කරන්න, මානෙන් මත් වෙන්න. මම ලොක්කා උඹලා ඔක්කොම පහත් යයි කිය. මානෙන් මත් වෙන දේවල් තමයි මං ඉන්න තාක්කල් කළේ. ඉතින් ඒ කාලේ ඉඳපු උතුමන් වහන්සේලා මට කිව්වා මානෙන මක්කටෝ අදිමානෙන කුක්කුරෝ කියලා. මානෙන් මත් වෙන කාලා බල්ලෝ වෙලා උපදිනවා. අදිමානෙන් මත් වෙන කාලා වඳුරු වෙලා උපදිනවා ආදි වශයෙන්. මට ඒ කාලේ උතුමන් වහන්සේලා එහෙම කිව්වා. නමුත් මම එකක්වත් ඇහුවේ නැහැ. මට ඕනේව තමයි කිව්වේ උන්වහන්සේලා මොනවද දන්නේ මට වඩා කියලා හිතාගෙන. මං කැමති දේවල් කර කර ඉඳලා අන්තිමට හුළඟට ගහගෙන යන පරණලාපතක් වගේ මැරිලා කර්ම ප්‍රවාහයට අහු වෙලා අද බල්ලෙක් කියලා ඉපදිලා ඉන්නවා. ආන් මේ බල්ලෝ තමයි පිටුතුනේ ඔබ ඔය පාරේ යනකොට ඔබට ඔරෝරෝ කියන්නේ ඔරවන්න එපා මිනිස්සුયો කියලා. ඒ පාරේ ඉන්න බල්ලෝ ඔබට කියනවා බුරබුරා. මෝඩ මිනිස්සුયો බුරන්න එපා. මම වගේ බුරන්න එපා. පේනවද මට වෙලා තියෙන දේ? ඔබ පාරේ යනකොට දැකලව නැද්ද පිටුතුනේ මේව? කුණු ගැහිලා පණුව හැලි කර කියා ගන්න දෙයක් නැහැ. කෑම ටිකක් හොයාගන්න කියලා ගෙදරකට යනකොට පොළු පාරක් ගහනවා කකුල් දෙක කඩලා යන්නේ. කෑම ටිකක් හොයාගන්න කියලා ගෙදරකට ගියාම උණු වතුර වක් කරන ඔළුව ඉඳලා මුළු ඇඟේම හැම ගැලවිලා යන්න. ඉස්පිරිතාල වල එක්කන් ගිහිල්ලා බෙහෙත් දෙන්නේ නැහැ පිටුතුනේ. හොස්පිටල් වල පොලිමේදලි වල බෙහෙත් දාගන්න බෑ ડોක්ටර්ස්ලාට කියලා. කොයිතරම් දුක් විඳත් කියන කිසිම දෙයක් කාටවත් තේරෙන්නේ නැහැ. දුක්ඛන්දර වේදනාව දරා ගන්න බැරි තැන කෑ ගහනවා පිංගුතුනි බුදු අම්මෝ කියලා කෑ ගහනවා මං කරා වැරදි කියලා කෑ ගහනවා. නමුත් ඒව ඇහෙන්නේ බහුබහු කියන හඬින්. කාටවත් කියන දේ තේරුම් ගන්න බෑ. මේ ලෝකේ තරම් හරි භයානක කුරුළු ලෝකයක් පිංගුතුනි. මේ ලෝකේ ඔබගේ ඇස් පන අපිට දේව දූතයෝ ඇවිල්ලා කියනවා පිංගුතුනි දේව දූතයෝ කියලා කියන්නේ යමක් වරදින්න කලින් ඇවිල්ලා කියන පෙර නිමිත්ත. මේ ලෝකේ ඕන තරම් පෙර නිමිති තියෙනවා. ඔබ කරන දේවල් නිසා විපාක විඳින අයගේ ලක්ෂණ ඔබට ඕන තරම් බලා ගන්න පුළුවන්. ලෝකේ හැම තැනම දේව දූතයෝ ඉන්නවා. ඉතින් මේ පාන්දර අර බල්ලෝ කෑ ගගහ උඩ බුරුබුරා කියනවා අපේ හාමුදුරුවනේ මට වැරදුනා. අනේ ඔබ වහන්සේ නම් කොහොම හරි මේක කරගන්න. ඔබ වහන්සේලා නම් මේක කරගන්න. නැත්තම් ඔබ වහන්සේලාගේ ජීවිත කාලය ඉවර වෙලායි අපේ හාමුදුරනේ කියලා කෑ ගගහ කියනවා පිටුතුනේ නිකන් නෙමෙයි. මේ පාන්දර එළි වේගෙන එනකොට කීචි බීචි හඬින් අනිත් කුරුල්ල ටික පටන් ගන්නවා අඳෝනාව තියන්න. අනේ කොයි වෙලාවද කැම ටිකක් හොයාගන්නේ. පැය ගානක් බඩගින්න ඉඳලා දරන්න බෑ. මේ සීතල දරන්න බෑ. ඒ නිසා මහා හයියෙන් කෑ ගහන එළි වෙනකොට කං කරච්චලේ කෙලවරක් නැහැ. ඉතින් මේවට සින්දුල් ලියලා තියෙනවා කුරුල්ලන්ගේ කීචි බීචි නාදේ හරිම සුන්දරයි මටත් කුරුල්ලෙක් වෙන්න තිබ්බනම් කියලා. ඇයි දන්නේ නැහැ සතා මොකද්ද කියන්නේ කියලා? මොකද පිටුතුනේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු දකින්න විදිහටම තමයි බලන්නේ. නුවණතර ගෝචර කරලා බලන්නේ නැහැ මොකද්ද ඒ ස්වභාවය කියලා. ඔබ දැකලා තියෙනවද පිටුතුනේ කුරුල්ලන්ගේ හැටි? ඒ කලගේ ෆොටෝවල් පිටුතුනේ හරියට නිකන් මහා ආයුධ වගේ මහා යකඩ වලින් හදපු උල් ආයුධ වගේ. ඒවා ඉතින් චිත්‍ර වලටත් අඳින හරිය ලස්සන හොට කියලා. හරිය ලස්සන හොටක් නෙමෙයි පිංගුතුනේ මේ මස් ඉරාගෙන කන්න හැදිච්ච උල් ආයුධයක්. පේන්නේ නැද්ද හැටි? කුරුල්ලෙක්ගේ මූණක් අරගෙන බලන්න ලං කරලා මොකක් හරි ෆොටෝ එකක් අරගෙන ඉන්ටර්නෙට් එකකින් හරි බලන්න එකගේ ඇස් වල හැටි. මහා රෞද්‍ර පෙනුමක් තියෙන්නේ. ඇස් වටේ පිංගුතුනේ එක එක වර්ණයට හැදිලා ගිහිල්ලා. සම්පූර්ණ රවුම් ඇහැක් තියෙන්නේ. මහා පුදුම රෞද්‍ර පෙනුමක් තියෙන්නේ. මහා උල් ආයුධ තියෙන්නේ කට ඉස්සරහා. කටේ තියෙන උල් ආයුධය. කිසිම අනක් ගුණක් නැහැ. බඩගින්න දරා ගන්න බැරුවට. හවුම් වෙන්නේ මොකද? කකුල් දෙකෙන් අල්ලලා බලන්න නියපොතු වල හැටි ගිහිල්ලා. මහා දරුණු විදිහේ හැදිලා ඇවිල්ලා තියෙන්නේ. වක් වෙච්ච මන්න වගේ, වක් වෙච්ච පිහි වගේ බෙන්ගුතුනි නියපොතු. බලන්න ඒව හැදිලා ඇවිල්ලා තියෙන හැටි. කර්මජෝ.
හැදිලා ඇවිල්ලා තියෙන පිංගුතුනි. අනිත් ඒකෝ මරාගෙන කන්න. හවුනොත් එහෙම දෙකට පලාගෙන ඉරාගෙන කනවා. ඉතින් මේ සත්තු ඔබට හැමදාම කියනවා මෙන්න මට වැරදුනා දුවා කියනවා මට වැරදුනා කියලා. ඉතින් පාන්දර එළි වේගෙන එනකොට පිංගුතුනි කුරුල්ලෝ ওই විදිහට කීචි බීචි හඬ නගනගා මාහයියෙන් කෑ ගහනවා. ඒකට කීචි බීචි හඬ නෙමෙයි පිංගුතුනි කියන්න ඕන ලතෝනි ගහනවා කියලා තමයි කියන්න ඕන හරියට වචන කියනවනේ. එහෙම කී කෑ ගහ කියනවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා මේක කරගන්න ඔබ වහන්සේලා මේක කරගන්න කියලා කෑ ගහ කියනවා. මේ ඔබ වහන්සේලාට ඒ සත්තු කියපු ටික ඔබතුමියලාට මේ කියන්නේ. මොකද ඔබතුමියලා සුදු රෙද්දක් ඇඳගෙන ගිහි වතක් ඇඳගෙන ගෙදර හිටියා කියලා. ගිහි ලෝකේ වැඩ කටයුතු කරගත්තා කියලා. මේ ලෝකෙන් ගැලවෙනවා කියලා එකක් නම් වෙන්නේ නැහැ පිංගුතුනි. මේ ලෝකෙන් ගැලවෙන්න එකම එක මාර්ගයක් තියෙනවා. ඒකායන අයම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලා. ලෞතර බුදු කෙනෙක් මේ ලෝකෙට දේශනා කරපු මාර්ගය. ආන්නේ මාර්ගයෙන් විතරමයි පිංගුතුනි මේ මහා භව කතරින් ගැලවෙන්න පුළුවන්. නැත්තම් මේකෙන් ගැලවෙන්න නම් හම්බ වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. පිංගුතුනි ඕනනම් හිතාගෙන ඉන්න පුළුවන් ගැලවෙන්න පුළුවන් කියලා. හිතාගෙන ඉඳපේක බොරුවක් බව කොයිලාක හරි Tamanටම ප්‍රත්‍යක්ෂ වෙලා එයි. ඒ හිතන් ඉඳපේව බොරුවක් බව තමයි මේ වටේ පිටේ ඉන්න දේව දූතයෝ නැමැති තිරිසන් සත්තු පුනා කියන්නේ. පුනා කියනවා පිංගුතුනි හැමදාම කියනවා. බිත්තියේ ඉන්න හුණා කෑ ගගහ කියනවා. මට වැරදුනා කියලා. ඔබගේ ගේ ඇතුලේ සාලෙට ලයිට් එකට එන කුරුමිනියා කෑ ගගහ කියනවා මටත් වැරදුනා මොනවද මිනිස්සු ඔය කරන්නේ කියලා. ඔබට එකක්වත් ඇහෙන්නේ නැහැ නේද? ඔබට ඇහෙන්නේ පිංගුතුනි ඔබගේ ෆෝන් එකට, ඔබගේ ටීවී එකට, ඔබගේ සෝෂල් මීඩියා ගෲප් එකට ලස්සනට මල් දාලා එන සුන්දර හඬවල්, සුන්දර රූප ඒව තමයි ඔබට පේන්නේ. මතක තියාගන්න පිංගුතුනි මේ හැම දෙයකින්ම ඔබට ලොකු පාඩමක් උගන්වනවා. හරිම භයානකයි. පොඩ්ඩක් හොයලා බලන්න පිංගුතුනි නැද්ද කියලා. ඉතින් ඒ වෙලාවේ මම වැලිමලුවේ ඇවිදිනකොට සක්මන් කරද්දී සක්මන් කරන වෙලාවේදී පිංගුතුනි වැලිමලුවට වැටුණා. ඔබ දැකලාද හංගොල්ලෝ කියන සත්තු? අර ගොළු බෙල්ල වගේ තව පොඩි කෙනෙක් ඉන්නේ කටුවක් නැති. හංගොල්ලෙක් වැටුණා පිංගුතුනි වැලිමලුවට. ඒකගේ ඇඟ වටේම වැලි ඇලිලා. අත් දෙකක් නැහැ වැලි ටික පිහද ගන්න. ඔබට හිතෙන්නේ නැද්ද අත් දෙකක් හම්බුනා නම් හොඳයි නේ අහිංසකයට කියලා. කකුල් දෙකකුත් හම්බුනා නම් හොඳයි නේ කියලා හිතෙන්නේ නැද්ද? ඔයිට වඩා ටික හයියෙන් ඇවිදින්න පුළුවන්කම ලැබුණා නම් හොඳයි වගේ හිතෙන්නේ නැද්ද? පියාපද්දයක් වගේ හම්බුණා නම් තව ටිකක් හොඳයි වගේ හිතෙන්නේ නැද්ද? එහෙම හොඳයි වගේ හිතුණාට ඒ හොඳ දේවල් හම්බ වෙන්නේ නැහැ. කර්මජෝ හටගන්නේ එහෙම තමයි. මුළු ඇඟේම වැලි ඇලිලා ඒ පැත්තට පෙරළුවාම මේ පැත්තට වැලි ඇලෙනවා, මේ පැත්තට පෙරළුවාම මේ පැත්තට වැලි ඇලෙනවා. කර කියා ගන්න දෙයක් නැහැ, අත් දෙකක් නැහැ, පියද ගන්න විදිහක් නැහැ. පිටුදී ඇස් පන අපිට පෙන්නනවා මට අපේ හාමුදුරනේ තව ටිකක් සිහියෙන් සක්මන් කරන්න ඔබ වහන්සේට සක්මන් කරන්න ලැබිලා තින් තහම් පොඩි කාලයයි. ඔය පොඩි කාලේ ඉක්මනට සක්මන් කරලා මේ භවයෙන් අයින් වෙන්න අපේ හාමුදුරනේ කියලා එක කෑග ගහ කියනවා ඇති ඇහෙන්නේ නැහැ. පෙළ බලන්න පිංගුතුනි මස් වැදල්ලක් වගේ ඉපදිලා තියෙන හැටි. ලෞතර බුදු පියාණන් වහන්සේ ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා මස් වැදලි වගේ උපදිනවයි කියලා. ඉතින් මහා ප්‍රඥ මිනිස්සු අහනවා මස් වැදලි වගේ උපදින අය ඉන්නවනම් කෝ පෙන්නන්නකෝ කියලා. 100%ක් වගේ ප්‍රතිශතයක් ලෝකේ තියෙන දේවල් වලින් පේන ඇස් දෙකකුත් තියාගත්ත මිනිස්සු කෑ ගහනවා කෝ පෙන්නන්න කියලා ඉන්නවනම්. ඉතින් සිවුම්මයි බලන්න ඕනේ නැහැ නෝ ඉන්නේ පන පිටින් ඝන වෙච්ච අය බලා ගන්න පුළුවන්. මස් වැදල්ලක් වගේ ඉපදිලා තියෙන හැටි. හංගොල්ල කියන සතා හැදිලා තියෙන පිටුනේ තනිකරම මස් වැදල්ලක් වගේ. උඩ ඉඳලා අගිස්ස දක්වාම මස් ගොඩක් තියෙන්නේ. අස්තියක්වත් නැතු වෙති ඇඟ ඇතුලේ. කෙලිම මස් වැදල්ලක් වගේ ඉපදිලා තියෙන පිටුනේ මොකටද එහෙම ඉපදිලා තියෙන්නේ? ඉරාගෙන කන්න අනිත් ඒුන්ට. වෙන මොකටවත් නෙමෙයි ඉපදිලා තියෙන්නේ. දුවා ගන්න බෑ පිටුනේ කොච්චර හයියෙන් දිව්වත් යන්න බෑ යවෙන්නේ නැහැ. ඕන උනාට යන්න බෑ. හැබැයි මිනිස්සෙක් කියලා ඉන්න කාලේ ඔය තැනටපත් නොවෙන්න කටයුතු කරගන්න ඕන තරම් අවස්ථාව තිබුණා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලෝක ධාතුවට පහළ වෙලා දේශනා කරා මේ ගති කරන්න එපා මිනිස්සයෝ කියලා. කොච්චර කිව්වත් එකක්වත් ඇහුවේ නැහැ. මට වෙලාව නැහැ. මට අරව කරන්න තියෙනවා. මට මේව කරන්න තියෙනවා. මට ධනෙ රැස් කරන්න තියෙනවා.
මට මුදල් රැස් කරන්න තියෙනවා. ඔය ඔක්කොම කියා excuses දිදී හිටියා. දැන් හම් වෙලා තිනවා ඒ excuses වලට ප්‍රතිඵලයි. ඔය හම් වෙලා තියෙන. දැන් ඉතින් කාටද කියන්නේ බලන්න. මේ ලෝකේ එල්බගෙන ලෝකේ බදාගෙන ලෝකේ ලෝලවා කෙල හලහලා ඉන්න එපා කියලා කොච්චර කිව්වත් එකක්වත් ඇහුවේ නෑ. අද මැරලා ගිහලා හංගොල්ල වෙලා ඉපදිලා. දැන් කර කියා ගන්න දෙයක් නෑ. දැන් තියෙන්නේ බින්දුතුනේ ලෝකේ ණය ගෙවන්න විතරයි මස්ස දැල්ලක් වෙලා ඉපදිලා. ලෝකේ ඉන්න තාක්කල් අනිත් මිනිස්සුන්ගේ ණය ගත්තා. අනිත් මිනිස්සුන්ට වංචා කරා. අනිත් මිනිස්සුන්ට හොරවැරකම් කළා. අනිත් මිනිස්සුන්ව රැවට්ටුවා. අනිත් මිනිස්සුන්ව රවට්ට තමන්ගේ බඩ පුරව ගන්න ක්‍රමවේදයක් කර හිටියා. ඒ කරපු දේවල් වලට දැන් අද මස් කෑල්ලක් වෙලා ණය ගෙවන්නලා මේ ලෝක ධාතුවට. මස් කෑල්ලක් වෙලා ණය ගෙවනවා. කෙලින්ම ඉපදිලා තියෙන මස් කෑල්ලක් වගේ. ආයෙ පිංගුතුනි හිතන්නවත් දෙයක් නැහැ. කෙලින්ම ඔබ දැකලා ඇති ඇටි කුකුලා කියලා සතෙක් ඉන්නවා. ඔබ දැකලා ඇති ඒකගේ හොටේ හැටි. වක් වෙච්ච මන්නයක් වගේ. කෙලින්ම පිංගුතුනි හොටෙන් අල්ලනවා. අල්ලලිවලා කෑලි දෙකට ඉරාගෙන කනවා පණ පිටින්. එක බින්දු මාත්‍රයක් හිතෙන්නේ මේ පණ තියෙන සතෙක් කියලා. සමහර මිනිස්සුන්ට හිතෙනවා ඇති යමපල්ලෝ කියලා ඉන්නවලු. ඔය බොරු වෙන්නේ නැති. යමපල්ලෝ කියලා ඉන්නවනේ හිතක් පපුවන්නේ නැද්ද මිනිස්සුන්ට ඔහොම විනාශ කරන්න පුළුවන්ද ඉරාගෙන ඉරන්න පුළුවන්ද මිනිස්සුන් කියත් වෙලේ. එහෙමයි කොහෙද ඉන්නේ? ඔය ඉන්නේ. ඇස් වලින් බලා ගන්න පුළුවන්. පේන්නේ නැතිව බලන්න ඕනේ නැහැ. ඇස් වලින් පේන ඕන තරම් තියෙනවා. බලා ගන්න පුළුවන්. ඔබ හොඳට තිරස සතෙක් දිහා බලාගෙන ඉන්න. අනිත් එකව මරන් කනකොට අනුකම්පා කරනවද කියලා පොඩ්ඩක් බලන්න. අනේ රිදෙනවා ඇතිනේ. අනේ පවුනේ රිදෙනවා ඇතිනේ. එහෙම හිතෙන්නේ නැහැ. පිටුදේ කර්මජව එහෙම ඉපදුනාට පස්සේ බින්දු මාත්‍රයක්වත් එහෙම හිතෙන්නේ නැහැ. හම්බ වෙන්නේ මොකද්ද බඩගින්දරට පිටුතුනේ එහා පැත්තේ ඉන්න එකව මරාගෙන කනවා. ඒ තමයි හැටි. මොකද පිටුතුනේ මරාගෙන කෑවා කියලා ගොඩ යන්න බෑ. කාලා අනිත් පැත්ත බලද්දී ආයි බඩගිනි. ආයිත් කොයි වෙලාවෙත් පිටුතුනේ පිස්සු හැදිලා වගේ හැම පැත්තරම දුව හොයනවා මරන්න. බලන්න පිටුතුනේ මේ ඇස් පන අපිට ඔබට දේව දූතයෝ මතු කරලා පෙන්නන්නේ. ඔබගේ ඇස් දෙකටම පේනවා. බලාගෙන ඉන්න මොනවද ඒගොල්ලෝ කරන්නේ කියලා. කූඹි ගුලකින් එළියට ආපු කූඹියක දිහා බලන් ඉන්න මොනවද එයා කරන්නේ කියලා. පිස්සු හැදිලා වගේ පිටුතුනේ මිනි මරුවෙක් වගේ හැම තැනම ඇවිද පිස්සුවෙන් වගේ හොයනවා මරන්න සත්තු. හම්බුනේ මොකද? කෙලින්ම ඔක්කොමත් එක ඇඟට පැනලා මරලා විනාශ කරලා දානවා. මේ ළඟදී අපි වැලිමලුවේ සක්මන් කර ඉන්න වෙලාවේදී මම දැක්ක පිටුතුනේ එක ගහක ඉන්නවා රණවරා පැලේක. ඒ රණවලා පැලේ පණුවෝ 15 දෙනෙක් විතර ඉන්නවා. 15 දෙනෙක් විතර ඉතින් මේ ගහේ බොහොම හොඳට ඒක තියෙන දලු ටික කකා ඉන්නවා. මම ඒක දැකලා කල්පනා කරා අනේ අපරාධ මේ ගහ ඉතින් මේක හැදෙන්නෙත් නැහැනේ මේ පණුව ටික කනවනේ මොකද කරන්නේ? අර මීසි කරන්නේ. ඉතින් මේ රණවලා පැලේ දැන් හොඳටම මේ පණුව ටික කනවා මේ පාන්තර. ඉතින් මම ඒක දැකලා එහෙම අනිත් පැත්ත බලලා ඉතින් ආයි සක්මන් කරා. විනාඩි 3-4කින් විතර පිංගුතුනේ ආයි සැරයක් පොඩ්ඩක් ඒ ගහ දිහා බැලුවා නිකමට වගේ. ඔබ විශ්වාස කරන්න පිංගුතුනේ ගහේ එක පණුවෙක්වත් නැහැ. මේ විනාඩි 5කට කලින් 15 දෙනෙක් විතර බොහොම රහ කර කකා හිටියර ගහ. විනාඩි 5කින් බලද්දි එක පණුවෙක්වත් ගහේ නැහැ. මම පොඩ්ඩක් බැලුවා මොකද්ද මේ වෙලා මොකද්ද උනේ කියලා මේ සත්තුන්ට මේ දැන් හිටියනේ. කිසි ප්‍රශ්නයක් නැතුව. පිංගුතුනේ වට 3-4ක් සක්මන් කරන ඒ අතරතුරේදී කෝටියක් විතර අර මරු විකල්ලෙන් ඇවිදින මිනි මරුව වගේ මහා භයානක තෙල් කූඹි ලක්ෂයක් කෝටියක් විතර ඇවිල්ලා අර මුළු ගහම සුද්ධ කළා. ගහේ තීච්ච පණුවොත් නැහැ, පණු බිත්තරත් නැහැ, පණු පැටවුනුත් නැහැ, එකෙක්වත් නැහැ. බලද්දී පින්වතුනි උන් ඔක්කොම කාලා බිමට දාලා පණ පිටින්ම අර ලොකු කූඹි අර පොඩි කූඹි ඔක්කොම එකට එකතු වෙලා අර පණු වගේ පිටේ ඇඟේ හැම තැනම නැගලා පණ පිටින් කකා ඇදගෙන යනවා. මස් කන ගමන් ඇදගෙන යනවා. එකෙක්ගේ ඇඟේ 5000ක් විතර ඉන්නවා පණු මේ කූඹි. පණ පිටින් ඇදගෙන යනවා. විනාඩි දෙකක් යන්නේ නැති මුළු ගහම සුද්දයි. ලක්ෂයක් විතර මරාගෙන ඇදගෙන ගියා ඔක්කොම ටික. අනේ ඇදගෙන යන ගම මොනවා කියන්නේ නැද්ද නේද?
මොනවා හිතෙන්නේ නැද්ද? ඉතින් මම ඒ වෙලාවේ කල්පනා කරේ ඒ සක්මන් කරන වෙලාවේ මම ටිකක් කකුල් දෙකත් පොඩ්ඩක් පොඩි වේදනාවක් තිබුණා. ඉතින් සෑහෙන වෙලාවක් සක්මන් කරපු නිසා. ඉතින් කකුල් දෙක වේදනාව තමයි මට ඒ වෙලාවේ නිවන් දකින්න තීච්ච බාධකේ. මට නිවන් දකිසිට අඩුපාඩු ඒ වෙලාවේ කකුල් දෙක පොඩ්ඩක් රිදෙන එක. මට කකුල් දෙක රිදෙන එකේ අඩුපාඩුව තමයි මේ වෙලාවේ නිවන් දකින්න තීච්ච එකම අඩුපාඩුව. මං මේ පණුවගෙන් ඇහුවා නම් එහෙම ඔබට මේ වෙලාවේ මොකද්ද නිවන් දකින්න තියෙන අඩුපාඩුව කියලා ඒ පණුව මට කනට එකක් ගහලා කියලා දෙයි. මෙන්න මේවා තමයි මට තියෙන අඩුපාඩු නිවන් දකින්න කියලා. ඒකදිර ඔබට නිවන් දකින්න බැරි හේතු ගොඩාක් තියෙනව නේද? එක එක જાති හේතු තියෙනව නේද? අර හේතුව මේ හේතුව අනිත් හේතුව ආදි වශයෙන් නොකෙක් හේතු තියෙනවා. ඔය හේතු ඔක්කොම හරි ඔක්කොම සාධාරණයි හරි. ඔබට ওই නිවන් දකින්න බාධායි කියලා තියෙන හේතුත් ඔය ගහේ ඉන්න තිරිසන් සතෙක් නැත්තම් ගෙම්බෙක් ගමුකෝ. ওই ගහේ ඉන්න ගෙම්බෙක්ගෙන් අහන්නකෝ මහත්තයෝ ඔබතුමාට මේ නිවන් දකින්න තියෙන බාධක මොනවා? ඔබතුමා නිවන් දකින්න තියෙන අඩුපාඩු මොකද්ද කියලා අහලා බලන්න. එතකොට කියලා දෙයි ඔබට. අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා. ඔය පාරේ ඉන්න බල්ලෙක්ගෙන් අහලා බලන්න. මට ඉතින් මේ මග වඩා ගන්න, ඉතින් සිල් රකින්න, ඉතින් මේ වැරදින් මිදෙන්න. ඉතින් මේවා කරන්න ඉතින් මට ඉතින් ටිකක් බාධකයි. ඉතින් මට ඉතින් සෑහෙන අඩුපාඩු තියෙනවනේ. ඉතින් ඒ නිසා මට පොඩ්ඩක් ඉතින් මේවා කරගන්න අමාරුයි. ඔය පාරේ ඉන්න බල්ලෙක්ගෙන් අහන්නකෝ මේ ඔබතුමාට මොනවද තියෙන අඩුපාඩු මේක කරගන්න කියලා. එතකොට මේ බල්ලා කියලා දෙයි. මට තියෙන අඩුපාඩුත් එක්ක බැලුවාම ඔහෙට මොකද්ද තියෙන අඩුපාඩුව කියලා. පින්තුනේ ඒක බල්ලෙක්. ඒකට තියෙන අඩුපාඩුයි නිවන කරගන්න ඔබට තියෙන අඩුපාඩුයි සංසන්දනය කරන්න පුළුවන්. කල්ප ගානක් තිස්සේ දුක් විඳින බොහොම ශුද්‍ර කුලේ ඉපදිච්ච පණුවෙක්ගෙන් අහලා බලන්න ඔබට නිවන් දකින්න තියෙන අඩුපාඩු මොනවද කියලා. මට නම් මෙන්න මෙච්චර අඩුපාඩු තියෙන කියලා ඔබ කියයි ලිස්ට් එකක් පෙන්නලා. ඒ පණුවෙන් අහලා බලන්නකෝ. ඒ පණුවද්දේ ලොකු ලිස්ට් එකක් ඊට වඩා මෙන්න මට තියෙන අඩුපාඩු කියලා. එතකොට ඔබට තේරෙයි මට කිසි ප්‍රශ්නයක් නැහැ නිවන කරගන්න කියලා. අන්න ඒ වෙලාවට තේරෙයි. නිරේ ඉන්න නිර්සතෙක්ගෙන් අහලා බලන්න මොනවද තියෙන අඩුපාඩු කියලා. පින්තුනි ඒකලට මනුස්ස ජීවිතයක්වත් නැහැ. ඔබ මේ බුද්ධෝත්පාද කාලයක් ගැන කතා කරනවා. ඒකලට මනුස්ස ජීවිතයක්වත් නැහැ. මනුස්ස ජීවිතය ලැබෙන්නේ කොයි කාලයකද කියලා හිතා ගන්නවත් බැහැ. අඩුම ගානේ කන්න දෙයක්වත් නැහැ. බොන්න දෙයක්වත් නැහැ. ඉන්න තැනක්වත් නැහැ. පාරේ ඇවිදයි යනකොට හතර වටින් මෙනු මරාගෙන කන්න බලන් ඉන්නේ. ඔබ පින්වතුනි බඩු මුට්ටු ටිකක් ගන්න පාරේ ඇවිදයි යනකොට ඔබගේ ටවුන් එකට යද්දී ඔබට බයක් එහෙම තියෙනවද? වටේ පිටේ ඉන්න මිනිස්සු ඇවිල්ලි වෙලා කොකු වලින් කපාගෙන ගිහිල්ලා ඔබගේ කෑලිකයි කියලා එහෙම බයක් තියෙනවා. පින්වතුනි ඉතින් ඒකල එහෙම තැනක නින්නේ. ඔබට බඩගිනි වෙලා ඔබගේ කාමරේ නැත්තම් ඔබගේ කෑම මේසෙට ගියාට පස්සේ කෑම පිඟාන ළඟට ඔබ ගියාට පස්සේ කෑම පිඟාන වටේ දුවනවා. ඔබට මේ අත්දැකීමක් එහෙම තියෙනවා. ඔබට හොඳටම බඩගිනි වෙලා වැඩ ඇරලා නැත්තම් තමගේ රාජකාරි මොනවා නිම වෙලා ගෙදෙට්ට එනවා. ගෙදෙට්ට ඇහැලි වෙලා දැන් බත් පිඟාන තියෙනවා මේස උඩ. දැන් බත් පිඟාන ළඟට යනකොට බත් පිඟාන දුවනවද මුළු වත්ත වටේ. මීටර් 300ක් විතර බත් පිඟාන පස්සෙන් එලවලා බෝක්කු යටින් ගිහිල්ලා ගස් අස්සෙන් ගිහිල්ලා ගස් උඩ නැගලා බොහොම අමාරුවෙන්ද බත් පිඟාන අල්ලගන්නේ කන්න. නැත්තම් ඔබට පහසුවෙන් කන්න පුළුවන්. නමුත් ඔබ මතක තියාගන්න පින්තුනි. ඔය තිරිසන් ලෝකේ ඉන්න සත්තුන්ට එහෙම කරන්න බෑ. දරන්න බෑ බඩගින්න පින්තුනි. සාමාන්‍ය මිනිස්සුෙකුට දැන්න බඩගින්න වගේ 100,000 ගුණයකින් බඩගිනි. බඩගින්න දරන්න බෑ. බඩගින්න වැඩිකමට පින්තුනි ඈතින් පේනවනේ. මම උදාහරණයකට කියන්නම්. ගැරන්ඩියක් ගන්නකෝ. ගැරන්ඩියට අධිකලෙස බඩගිනි. හොඳට ඕම් බඩගිනි පින්තුනි. බඩගින්න ඇවිද හොයනකොට ඈතින් පේනවා කැම්පි ගානක්. මං කැම්පි ගානක් කියලා අදහස් කරේ මීයක්. කැම්පි ගානක් ඈතින් පේනවා පින්තුනි. දැන් කැම්පි ගාන පෙවුනට කැම්පි ගාන කන්න විදියක් නැහැ. ඇයි? කැම්පි ගාන දුවනවා. එලෝගෙන ගිහලා අල්ලගෙන තමයි කන්න වෙලා තියෙන්නේ. ඉතින් හිමින් කැම්පි ගාන ළඟට යනකොටම පින්තුනි. පැයට කිලෝමීටර් 100ක විතර වේගයෙන්
කැම්පින් ගන්න එතනින් පැනලා මහා ඈතට දුවනවා. දැන් ඉතින් පස්සෙන් එළවන්න ඒක අල්ලගන්න. එහෙම තමයි ඒගොල්ලන් කන්න හම්බෙලා තියෙන්නේ. ආන්ගේ සතාගෙන් ඇහුවනම් නිවන කරගන්න තියෙන අඩුපාඩු මොනවද කියලා දෙයි. එතකොට කියලා දෙයි මෙන්න මෙච්චර අඩුපාඩු මට තියෙනවා කියලා පින්විතනේ ඔබට ත්‍රිපිටක පොත් වහන්සේ විතර පොතක් ලියලා දෙයි මෙන්න මෙච්චර අඩුපාඩු මට නිවන කරගන්න තියෙන ඔබතුමාට මොකද තියෙන අඩුපාඩු කියලා නිවන කරගන්න. අන්න එතකොට පින්විතනේ ඔබට මහ ලැජ්ජාවක් හිතේ මොකද්ද මම මේ කී ඉන්නේ මේ ගෙදෙට්ට වෙලා කියලා. අරවා කියනවා මේවා කියනවා ඉතින් ලෝකේ නැති හේතු කියනවා. එක එක જાතිය හේතු. මට මේක නිසා බෑ මේක නිසා බෑ අරක නිසා බෑ මේක නිසා බෑ. අර පාරින් බල්ලෙක්ගෙන් අහලා බලන්නකො මොකක් නිසාද බැරි කියලා නිවන කරගන්න. අන්න ඒතර කියලා දෙයි. මහත්තයෝ ඔබතුමා මේ විකාර කතා කරන්න එපා. ඔක්කොටම කලින් මාව මිනිස්සෙක් කරලා දෙන්නකෝ. ඊට පස්සේ මං කරගන්න. අන්න ඒකයි කියන්නේ පින්තුනේ. නිකන් ඔබ අහලා බලන්නකෝ. ඔබ ඉන්න ගමන් ඔය සතෙක්ගෙන් අහලා බලන්න. මේ ඔබට මේ නිවන කරගන්න මම මනුස්ස ජීවිතයක් දෙන්න කැමතිද කියලා අහලා බලන්න ওই පාරින බල්ලෙක්ගේ. පාරින බල්ලෙක්ගෙන් අහලා බලන්න ඔබට නිවන් දකින්න මම මනුස්ස ජීවිතයක් දෙන්න. කැමතිද කියලා අහලා බලන්න. අනේ මහත්තයෝ කැමතිද කියලා අහනවා දෙන්න මේ දැම්ම දෙන්න කියයි. හැබැයි මේ පොඩි ප්‍රශ්නයකට තියෙන ඉතින් මේ මනුස්ස ජීවිතය නම් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩ්ඩක් දරු මල්ලු ටිකක් බලා ගන්න තියෙනවා ඉතින්. පොඩ්ඩක් රස්සාවට එහෙම යන්න තියෙන. කමක් නැද්ද ඒ වගේ මනුස්ස ජීවිතයක්? මොනවා කියයිද ඒ සතා? මොනවා කියයිද? එපා කියයිද? ඒකයි කියන්නේ පිටුතුනි. ඔබ හැමතිස්සෙම ඔබගේ හිත වැටිලා තියෙන්නේ. මොකද ඔබට හැමතිස්සෙම හිතෙනවා ඔබට වඩා මේ නිවන කරගන්න පහසු පිරිස් ඉන්නවා. අන්න ඒගොල්ලොත් එක තමයි ඔබ හැමතිස්සෙම කම්පෙයා කරගන්නේ. එහෙම කම්පෙයා කරගත්තට පස්සේ පිටුතුනි ඔබට හැමතිස්සෙම හිතෙන්නේ අනේ මට මෙන්න මේ ප්‍රශ්න නැති වුණා නම් හරි කියලා. පිටුතුනි ඔය ප්‍රශ්න නැති වෙන්නේ නැහැ කවදාවත්. ඔය ප්‍රශ්න නැති වෙයි කියලා හිතන්න එපා. ඔය ප්‍රශ්න තිබුණත් නැතත් හැම මොහොතක් නෑර. ඔබට ඔබගේ ජීවිතේ නම් අහිමි වෙනවා. ඒක නම් එහෙමම තමයි. ඒකේ කිසි වෙනසක් නැහැ. මේ දේවදූතය ඇවිල්ලා කොච්චර කිව්වා. ඒකේ නම් කිසි වෙනසක් වෙන්නේ නැහැ. පිටුතුනේ දේවදූතයෝ කියලා කියන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබට ඔබගේ අනාගතේ පෙන්නලා දීලා යහපත කරගන්න ආදර්ශවත්ව කටයුතු කරන පිරිසක්. ආන් යට දේවදූතයෝ කියලා කියනවා. පිටුතේ මිනිස්සෙක් මැරුණාම ඒකත් දේවදූතයෙක් තමයි. මොකද මේ මිනිස්සෙක් මැරිලා පෙන්නලා දෙනවා ඔබත් මිනිස්සෙක් මැරෙනවා කියලා කොයිලාක හරි. ඇක්සිඩන්ට් වෙච්ච මිනිස්සෙක් පෙන්නලා දෙනවා උඹ වගේ මමත් හිටියා. කිසි ප්‍රශ්නයක් නැතුව හිටියේ. දැන් ඇක්සිඩන්ට් වුණා දැන් මැරුණා කියලා. එයා පෙන්නලා දෙනවා ලොකු ආදර්ශයක්. එයා පිටුතුනේ තමන්ගේ ජීවිතේම ආදර්ශයක් කරගෙන ඔබට පෙන්නලා දුන්නා මෙහෙමයි කියලා. ඒතර ඔබගේ ජීවිතෙත් කෙනෙක් ආදර්ශයට ගනි හැබැයි තව ඉස්සරහට ගියොත් ඔබගේ ජීවිතෙත් ආදර්ශයට ගනි. ඉතින් ඔබ මේ ලෝකෙට පහළ වෙලා ඉන්නේ අනිත් අයට ආදර්ශ පෙන්න නෙමෙයි නේද? කරගන්න බැරි වෙච්ච බව අනිත් අයට ආදර්ශයක් වෙන්නද ඔබ ඉන්නේ? නැත්තම් ඔබ ඉන්න ඕන ආදර්ශයක් කරගන්න අනිත් අයට ඔබව බලාගෙන මේක කරගන්න පුළුවන් කියලා. අන්න ඒ අය තමයි වීරයෝ. ඒ අය තමයි පිටුතුනේ සබ්බ ලෝක අභිභුං වීරං කියලා කිව්වේ. මේ ලෝකේ මැඩගෙන ඉන්න වීරත්වයෙන් ඉන්න උතුම් ශ්‍රේෂ්ඨයන් වහන්සේලා අන්න ඒ අය. ඔබ පිටුතුනේ ඔබගේ ජීවිතේ කැප කරන්න ඔබගේ ජීවිතේ වෙන් කරන්න ලෝකෙ මිනිසුන්ට ආදර්ශයක් වෙන්න. මොකෙන්ද? කරගන්න බැරි බවට නෙමෙයි. කරගන්න බැරි වුණා කියන එක පෙන්වන්න නෙමෙයි. කරගන්න පුළුවන් වුණා කියපු එක පෙන්න. කරගන්න පුළුවන් වුණා කියපු එක පෙන්වන්න පෙන්නපු ආදර්ශයෙන් පෙන්නපු උතුම ඉන්නේ ඔබ දන්නවා ඇතිනේ. මේ ශාසනයේ පිරිනිවිලා ගිය ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා උන්වහන්සේලා හැමෝම ඔබට ආදර්ශයෙන් පෙන්නවා. මේක කරගන්න පුළුවන් කියලා. සාරිපුත්ත මොග්ගල්ලාන කාශ්‍යප ආනන්ද නන්ද රාහුල මලියදේව මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගේ ගිනු පිටිපස්සේ පහළ වෙච්ච මහා ශ්‍රේෂ්ඨයන් උතුමන්සේ ලක්ෂ ගණනින් ඔබට පෙන්වලා දෙනවා මේක කරගන්න පුළුවන් කියලා. උන්වහන්සේලා ආදර්ශයෙන් පෙන්වලා දෙනවා. ඒ අතරතුරේදී ඔබගේ වටේ පිටේ ඉන්න දවසකට කෝටි ප්‍රකෝටි ගාණක් ඒක මේකට ඉලක්කකමකින් කියන්න බෑ.
අනන්ත අප්‍රමාණික ප්‍රමාණයක් පිරිසක් ඔබට කියලා දෙනවා ආදර්ශයෙන්ම මෙහෙම කියොත් වරදිනවා කියලා. ආන්ගේ තමයි දේව දූතයෝ කියලා කියන්නේ. ඔබ උදේ නැගිට්ටට පස්සේ දවස පුරාම කාලය ගත කරයි යද්දී හොඳට පිංගුතුනේ හොඳ සිහියෙන් S2 යොමු කළ ලෝකෙ දිහා බලන්න. ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනින් දේව දූතයෝ ඔබට ආදර්ශයෙන් පෙන්වලා දෙනවා. ඔබ ඔය කරන දේ වැරදි. ඔය ටිකම කර කර ඉඳලා මේ මට වෙච්ච දේ කියලා. ඔය උඹ කරන දේ වැරදි. ඔය ටිකම කර කරලා මෙන්න මට වෙච්ච දේ කියලා සමහර අය ගස් උඩ ඉඳන් ඔබට කියනවා ඇති. අතු හොලෝ හොලෝ කෑ ගහ කියනවා. අතු හොලෝ හොලෝ කෑ ගහ කියනවා. සමහර අය උදේට ඔබ ඇහැරෝ කෑ ගහ කියනවා. සමහර අය ඔබගේ ඉස්සරහට පෙන පුප්ප කෑ ගහ කියනවා. ඔය දේවල් කරන්න එපා මේ මට වැරදුනා කියලා. අනිත් අයට ලොකුකම් පෙන්න ඉඳලා මේ මට වෙච්ච දේ කියලා සමහරු ගස් උඩින් ඉඳන් කියනවා. සමහරු ගස් යට ඉඳන් කියනවා. සමහරු කාණු වල ඉඳන් කියනවා. සමහරු කුණු වෙච්ච කුණු ගොඩවල් වල ඉඳන් කියනවා. සමහරු නැට්ට වනවන කියනවා. සමහරු බුරු කියනවා. සමහරු හූ කියනවා. අපි ඔක්කොටම වැරදුනෝ කියලා. නමුත් ඔබට ඒ හඬ නැතුව අනිත් සියලු හඬ ඇහෙනවා. ඔබට ඒ වෙලාවට හිතෙන අනේ පව් කියලා. මේකද අනේ පව් නෙමෙයි. ඔබට ලොකු පණිවිඩයක් දෙන්නේ. අනිත් මිනිස්සුන්ට හූ කී හිටියා ඉන්න තාක්කල්. අනිත් මිනිස්සුන්ව පහත් කර අනිත් මිනිස්සු දිනු වෙනවා දැකලා ඒවට හූ කිව්වා. අනිත් මිනිස්සුන්ව වරදිනවා දැකලා ඒවට හූ කිව්වා. අනිත් මිනිස්සු ලැජ්ජාවටපත් වෙනවා දැකලා ඒවට රැළත් එක්ක එකතු වෙලා හූ කී හිටියා ඉන්න තාක්කල්. එහෙම කර ඉඳලා අද නරි වෙලා ඉපදිලා තාමත් හූ කියනවා. ඉතින් ඒ හූ හඬ පින්වතුනි ඔබට ආදර්ශයෙන් පෙන්නනවා. ඔය කරන වැඩේ දැන්වත් නවත්තන්න. ඔය කරන වැඩේ තව තවත් කරගෙන ගියොත් එහෙම අද මට වෙලා තියෙන විදිහට ඔබටත් වෙන්නේ මේ කැලේ අස්සරින්ගගෙන බඩගින්දරට හූ කී ඉන්න තමයි හඳට කියලා. බලන්න කෑගහ කියන ඒවා. තේරුම් ගන්න පින්වතුනි මේ ලෝකේ යථාර්ථය. පාරේ ඇවිදගෙන යනකොට කබරේ කියන කතාව අහගන්න. ඒ දේව දූතෙක් බලන්න එක කියන කතාව. හොඳට අහගන්න මොනවද ඒ කියන්නේ කියලා. කුණු ගොඩක් ආස්සේ කුණු කකා ඉන්න කබරේක ඔබට කියනවා මං අත්බැව් ගානකට කලින් මිනිස්සෙක් කියලා ඉන්න කාලේ කරේම අනිත් මිනිස්සුන්ගේ කුණු හොය කුණු කතා කර ඉන්න එකමයි කරේ. මං කරන තරමක් කරේ කුණු කාපු එක. මං කරන තරමක් කරේ අනිත් මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ ඔක්කොම යට ගහලා අනිත් මිනිස්සුන්ගේ නොගුණ කතා කර ඉන්න එකම තමයි මං සම්පූර්ණයෙන්ම කරේ ඉන්න තාක්කල් අද මේ මට වෙලා තියෙන දේ කියලා. පාරේ ඉන්න කබරයි කෑ ගහ ඔබට කියනවා. ඔබට ඇහුණාද ඒවා? ඔබ ඒව දැක්කද? ඔබට පේනවද පින්වතුනි? මේ සහ ලෝකී සත්තු මේ සහ ලෝකික ඔබ කොහොමද පින්වතුනි රාත්‍රියේට සතුටින් සැතපෙන්නේ? මං ජයග්‍රාහී කෙනෙක් කියලා. ඔබ කොහොමද දන්නේ පින්වතුනි ඔය ලෝකේ තවත් එක්තරා පුරුකක් බවට ඔබව පත් වේ තව නිමේෂයකින් කියලා ඔබ කොහොමද දන්නේ? ඔබත් අනිත් අයට ආදර්ශ පෙන්වන්න වෙයි කියලා ඔබ කොහොමද දන්නේ? ඔබ කොහොමද දන්නේ ඒ ගොඩට ඔබත් වැටෙයිද කියලා? ඒකයි කියන්නේ පින්වතුනි. තනාංග පිනිබිඳුවක් වගේ මේ අවිනිශ්චිත ජීවිතේ අපරාධ පින්වතුනි නාස්ති කරගන්න එපා. මේ මනුස්ස ජීවිතේ ඒ තරම් වටිනවා පින්වතුනි. වචන වලින් කියා ගන්න බෑ ඒ තරම් වටිනවා මේ මනුස්ස ජීවිතේ. මේ තරම් ආදර්ශ දෙද්දිත් මේ තරම් ඔබට පෙන්වලා දෙද්දිත් මේ තරම් රූප වලින් ශබ්ද වලින් කෑග ගහ තුවාල වෙලා තුවාල වලින් ආදී වශයෙන් එක විදිහට පින්වතුනි ඔබට පෙන්වලා දෙද්දි ඔබට තාම හිතෙනවා නම් මේ ලෝකේ උලාකකා ඉන්න එක හොඳයි ඊට වඩා කියලා. ඒක පින්වතුනි ලෝකේ 8 වෙනි පුදුමේනේ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕන කොටස. බලන්න පින්වතුනි. ඉතින් අපි මේ එදා පාන්දරේ භාවනා කරද්දී සම්පූර්ණයෙන් පින්වතුනි මේ පාන්දර යාමෙම මට මතක් වෙලා ආවේ අමු සොහනක් මැද පළඟක් බැඳගෙන ඉන්න හාමුදුරු කෙනෙක් නේ මං කියලා. අමු සොහනක් මැද විලාපදී කෑ ගහන මහා අපායක් මැද පළඟක් බැඳගෙන ඉන්න හාමුදුරු කෙනෙක් නේ මං කියලා. ඇයි අමු සොහනක් කිව්වේ? අමු සොහනක් කිව්වේ පින්වතුනි තප්පරයකට ලක්ෂ ගාණක් එවුන්ව මරනවා. ඒකයි සෝනක් කියලා කිව්වේ. මරා දානවා. මිනි ගොඩවල් උඩින් ඇවිදින්නේ. මේවා පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. මරලා දාලා පින්වතුනි ඔබ දවසේ
පාරක ඇවිදයි යනකොට කැලෑවක ඇවිදයි යනකොට ඔබට පෑගෙනවා පිඟුතුනි අමු සොහොනේ මැරිලා දාපු මැරිලා ගිය ඇටකටු ඕන තරම් මේ එකක්වත් පේන්නේ නැහැ. දෙපැත්ත බැලුවොත් එහෙම දෙපැත්තේ මරනවා. මේ පැත්තේ බලද්දී මේ පැත්තේ මරනවා. මේ පැත්තේ බලද්දී මේ පැත්තෙන් මරනවා. අනිත් පැත්තේ මර බිම දානවා. ඒ දාපු ඇටකටු උඩින් ඔබ ඇවිදිනව නේද කිසි ගාහනක් නැතුව. මොකද ඔබට උඩ විතරයි පේන්නේ. යට පේන්නේ නැති නිසා. හරියට පේන්නේ නැහැ පිටු ඇහැ සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා තියෙන්නේ. ආස්වාද මුලාවකට හවු වෙලා මේ ලෝකේ ඉන්න මිනිස්සු කියන දේවල් ටිකට හවු වෙලා මේ ලෝකේ ඉන්න මිනිස්සු අර જાතිය මේ જાතියෙන් කියා මහ බොරුවට මිනිසුන්ව රවට්ට විවිධාකාරයෙන් ඔබට දෙන දෘෂ්ටි දරාගෙන මේ ලෝකේ උලාකන ක්‍රමවේදයක් කර ඔබගේ ජීවිතයේ අවසානට යනකම් වැඩපිළිවෙල තමයි ඔබ හැමෝම නිරත වෙලා ඉන්නේ. ඔබ හැමෝම කිව්වට ඔබ නෙමෙයි බොහෝ පිරිසක්. මේ ලෝකේ ඉන්න පිරිසකින් මිනිස්සෙන්ගෙන් 99.99999%ක්ම ওই වැඩපිළිවෙල තමයි කරන්නේ. එක මාත්‍රයක්වත් පින්වතුනි මේ මනුස්ස ජීවිතය ලැබිච්ච වෙලාවේ තිරිසන් යෝනියකට ඇතුල් වෙන ගති තියෙනවා පින්වතුනි. ඒව එකක්වත් අයින් කරගන්න උත්සාහ කරන්නේ නැහැ මාත්‍රයක්වත්. මොකද ඒව අයින් කරන්න කවුරුත් කියන්නෙත් නැහැ. ඒව නිසා වෙන්නේ මොකද්ද කියන එක කවුරුත් කියන්නෙත් නැහැ. ඉතින් ගති ඔක්කොම ටික තියාගෙන ඉවරලා හැමෝම හැබැයි හිතාගෙන ඉන්නේ දිව්‍ය ලෝක වලට යන්න තමයි. තිරිසන් ගතිය හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. හොස්ස ළඟින් මැස්ස යන්න බැරි බල්ලට කියලා ඔබ දන්නව නේද? හොඳට බල්ලෙක් දිහා බලන් ඉන්න. මැස්සෙක් හොස්ස ගාවෙන් ගියොත් එහෙම මොකද කරන්නේ? පැනපුවම කනවා. මේ එවනේ දැකලා නැති තියනව නේද? ඔබටත් තාම මිනිස්සු කියනවාද හාපෝ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. ඉතින් හොස්ස ළඟින් මැස්ස යන්න බැරි ගතිය තියාගෙන බල්ලෙක් නොවී ඉන්න තමයි මිනිස්සු හදන්නේ. එහෙම ඉතින් කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? එහෙම ඉතින් හිතාගෙන හිටියනම් කමක් නෑ බෙන්ගුතු. නමුත් හිතාගෙන ඉන්න දේවල් නම් නෙමෙයි වෙන්නේ. ඔබගේ මානසිකත්වයත් බෙන්ගුතුනි හොස්ස ළඟින් මැස්ස යන්න බැරි මානසිකත්වයක් නම් තියෙන්නේ. ඉතින් හොස්සක් එක උපදින වෙලාවට මැස්සෙක් යනකොට කණ එක තමයි කරන්නේ. අදත් ඒකනේ කරන්නේ. පොඩ්ඩ එහා මේ යන්න බෑ ඇඟට කඩා පයින්නවනේ මිනිස්සුන්ගේ. පොඩ්ඩ එහා මේ යන්න බෑ අනේ මිනිස්සුන් බුරනවනේ. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඉතින් ඕවා තමයි ගති. ඉතින් මේ ගති ගැන අපි දවසක් කතා කරමු. මේ ගති ඔක්කොම ටික තියාගෙන ඉඳලා තමයි හැමෝම හදන්නේ ආයේ සුගතිගාමී වෙන්න. ඉතින් මතකද පිටු එදා අපි කිව්වේ තථාගතයන් වහන්සේ දේශනා කරා කියලා මේ නියපිට වැලි වගේ ප්‍රමාණයක් විතරයි මැරිලා ගිහලා නැවත සුගතිගාමී වෙන්නේ. අනිත් ඔක්කොම ඇතුල් වෙනවා ආපු තැන් වලටම කියලා. හරියට හරිනේ. උතුම් මානසික ගුණධර්ම කොහෙද හිතවල තියෙන්නේ? ඒවා තිබුණක් තියෙන බොහෝම කලාතුරකින්. පොළොවේ තියෙන මැණික් වගේ පිටුතුනි මනුස්ස ගුණධර්මයක් හොයාගන්න බෑ මිනිස් හිතවල දැන්. ඇයි? ලෝකෙ මිනිස්සු එක එක જાතියෙන් දෘෂ්ටි දීලා පිටුතුනි මේ හිත පහත් තැන් වලට ඇදිලා ගිහිල්ලා. හිත පුදුම විදිහට දූෂණය වෙලා පිටුතුනි අමු තිරිසන් විදිහට මානසිකත්ව තියෙන ඇතුලේ. අභ්‍යන්තරයෙන් එහෙමයි තියෙන්නේ. නමුත් එළියෙන් නම් බැලුවාම හරි උපාසක ස්වභාවයක් තමයි තියෙන්නේ. එළියෙන් බැලුවාම. නමුත් අභ්‍යන්තරයේ තනිකරම් පිටුතුනි අභ්‍යන්තරන් තේගානම් බාහිරම් පරිමජ්ජසි. අභ්‍යන්තරයේ තනිකරම් පිටුතුනි කෙලෙස් වලින් ගහන වෙලා තියෙන්නේ. බාහිරට නම් රූපෙට ඔපේට හරි ලස්සනට පේන්න තියෙනවා. මම මේ කතා කරන්නේ ඔබ ගැන. මිසක් ඔබගේ පුටුවේ එහා පැත්තේ වල්ලා ඉන්න කෙනා ගැන නෙමෙයි. මේ හැම දෙයක්ම කියන්නේ ඔබට පින්වතුනි. මේ හැම දෙයක්ම ඔබට පෙන්වලා දෙන්නේ ඔබගේ මනුස්ස ජීවිතේ ඔබ කළ යුතු දේ මොකක්ද කියලා පෙන්වලා දෙන්නේ. මේ හැම දෙයක්ම ඔබට කියන්නේ ඒක වෙනුවෙන්. මොකද පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට ඇවිල්ලා දේශනා කරලා තියෙනවා බොහොම පැහැදිලිව කරන්න ඕන දේවල් ඔක්කොම මේ ගති සුද්ධ කරගන්න ඕන විදිය බොහොම පැහැදිලි උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. පිටුපිට ගති සුද්ධ වුණා නම් එතනින් එහාට ওই තැන් වලට ඇතුළත් වීමක් නැහැ. මොකද පිටුපිට තථාගතයන් වහන්සේගේ ගමන් මඟ කරගෙන යන්න සුවයි. නමුත් ලෝකයාගේ ක්‍රමවේදය ලෝකේ අල්ලන්න දුකයි. ওই දෙක සම්පූර්ණයෙන් දෙකක්. නමුත් පිටුපිට ලෝකෙ මිනිස්සුන්ට ওই කොටස තමයි තේරෙන්නේ නැත්තේ. එයාට තේරෙන්නේ තථාගතයන් වහන්සේ ක්‍රමවේදය දුකයි. ලෝක ක්‍රමවේදය සැපයි කියලා. නෑ පිටුතුනි ඕකට කියන්නේ සැප නෙමෙයි. ඕකට කියන්නේ සැපට දුක් විඳිනවා කියලා. ඒක තමයි ඒකට කියන්නේ ඇත්ත නම. ඕන්න පොඩ්ඩක් ඉතින් හොයලා බලන්න. එතකොට ඔබට වැඩේ මොකක්ද ඒ කිව්වේ කියලා. නේද? ඉතින් ওই විදිහට හිතලා බලන්න පිටුතුනි මේ ලෝකේ ස්වභාවය ගැන. මේ ලෝකේ යථාර්ථය ගැන හොඳට හොයලා බලන්න. ඔබට කන් දෙකක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා. ඔබට හිතන්න මොලයක් බුද්ධියක් තියෙනවා. ඒ කන් දෙක පාවිච්චි කරලා ලෝකේ යථා තතු අහන්න. ඇස් දෙක පාවිච්චි කරලා ලෝකේ යථා තතු දකින්න. ඔය ඔළුව පාවිච්චි කරලා, ඔය මොලේ පාවිච්චි කරලා,
ওই ලෝකේ යථාතතු හිතන්න. ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් ඇහැලා ওই හිතින් හිතලා තමන්ගේ ජීවිතේ හරිම පාරට යොමු කරන්න පිංගුතුනි. එක සිතුවිලි මාත්‍රයකින්වත් මේ ලෝක සත්වයාට අවඩයක් නම් කරන්න එපා. එක සිතුවිලි මාත්‍රයකින්වත් ලෝක සත්වයන්ව රවට්ටන්න නම් එපා. එක සිතුවිලි මාත්‍රයකින්වත් පිංගුතුනි ලෝක මිනිසුන්ට හිංගි හිංසා නම් කරන්න එපා පිංගුතුනි. ඔය මානසිකත් ඔබට තිබුණොත් එහෙම ඔබට ලේසි පහසු වෙන්නේ නැහැ පිංගුතුනි මේකෙන් ගොඩ යන්න. මේ මහා සසර බන්ධනේ පාපේ මූලික කරගෙන බැඳෙනවා. පාපේ මූලික කරන් බැඳුනට පස්සේ මේ සසර බන්ධනේ පිංගුතුනි පාපේම ආහාර කරගෙන ඉවර වෙලා ඊළඟ උප්පත්ති සැකසීලා එනවා. හිතන්නේ එහෙම එපා පිංගුතුනි. අර මිත්‍යා දෘෂ්ටික මතවලට වැටිලා මේ අත්බැවයක් විතරයි තියෙන්නේ ආදි වශයෙන් ඉතින් මොනවාරි හිතාගෙන ඉන්න නම් පුළුවන් ඉතින් හිතන් ඉන්නේ වෙන්නේ නැති එක නම් අපිට දැනගන්න පුළුවන් කොවිලාකාරී. එහෙමනම් හිතන් ඉන්න එපා පිංගුතුනි. ඒව දුකට කියන කතා. දුකට ඉතින් කියන ඉතින් එහෙමත් ඉතින් මොනවාරි කියන්න බෑ. අර එහා ගෙදර ළමයා හොඳට විභාග පාස් වුණාට පස්සේ මෙහා ගෙදරට දුක දරා ගන්න බෑ. අර ඊර්ෂ්‍යාව නිසා පිටුද දුක දරා ගන්න බෑ. දුක දරා ගන්න බැරි කමට කියන ඉතින් ওই විභාග නැති අපිට කරන්න බැරි අපි ලිවන අපිත් පාස් වෙනවා කියලා. ඕව හෙල්ල පිටුද දුකට කියන සුන්දර කතා. ඉතින් ඔබටත් ඉතින් ඔන්න ඒ වගේ කතාවක් කියන්න පුළුවන්. ඒ වගේ කතා කියන මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා. ඈ දුකට ඉතින් එක එක කතා කියනවා ඉතින්. ඒ කියන්නේ මේ ලෝකේ අතහැර ගන්න මේ ලෝකයේ තියෙන දේවල් හොඳයි සාරයි කීකී උලා කරන ක්‍රමවේදයට බැඳිලා අනන්ත අප්‍රමාණව ඒ ක්‍රමවේදය ගැන හිතද්දි පිංගුතුනි මේ වගේ කතාවක් මේ කියන ලෝකයේ යථාර්ථයේ වගේ දේවල් අහන්නවත් කැමති නැහැ. අහන්නවත් කැමති නැති ගමට පිංගුතුනි අර ලෝකෙට තියෙන අධික ලෝභය අධික තණ්හාව හිත පුරෝලා කුණු වෙලා තියෙන නිසා ඒ හිත වලින් කියනවා එහෙමම කොහෙද එහෙම වෙන්නේ කියලා. නත්ති දින්න නත්ති ඉත්ත නත්ති සුකට දුක්කට ආන කම්මාන පලම් විපාකම් කියලා කියනවා. එහෙමම කොහෙද තියෙන්නේ? නත්ති ආයල් ලෝකෝ නත්ති පරන් ලෝකෝ නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ ඔය කියන්නේ. එහෙම කොහෙද පෙර අත්බැව් ඇත්තෙන්නේ නැහැ පසු අත්බැව් ඇත්තෙන්නේ නැහැ තියෙන්නේ මේක විතරයි. මේක කරගන්න එකක් කරගෙන හිටහල්ලා ආයි උපදින ඒව එහෙම ඒව නැහැ. ඒව කොහෙද බොරු කතා ඔය ඔක්කොම. ඉතින් එහෙමද කියන්න පුළුවන්. එහෙම කියන ඕන තරම් ලෝකෙ ඉන්නවා. එයාට කියන භෞතිකවාදියෝ කියලා. මේ භෞතිකවාදී පිරිස් වලට පිංගුතුනේ කොවිලා හරි පණ ටික ගියාට පස්සේ දැනගන්න පුළුවන් පරණලා පතක් ඔය කර්ම ප්‍රවාහයට අහුවෙලා ඒ තැන් වලට ගියාට පස්සේ ඉතින් කෑග ගහ කියන්න තමයි තියෙන අපිට උදේ පාන්දරට කෑග ගහ කියනවා වගේ තිරසන් සත්තු ටික එකතු වෙලා ආන්ගේ ගොඩටම එකතු වෙලා කියන්නේ නැතිනේ මට වැරදුනා කියලා වෙනනම් කරන්න දෙයක් නැහැ. එහෙමද හිතාග මොකද පිංගුතුනේ මිනිස්සුන්ට ඕන දේ හිතා ගන්න පුළුවන් නේද? දන් දීමේ ප්‍රතිවිපාක නැහැ කියලා හිතා ගන්න පුළුවන්. අම්මලා තාත්තලා නැහැ එහෙමයි නැහැ. උන්ගේ අමාරුවට අපි හදාගත්ත නිසා අපිට කන්න බොන්න දෙනවා මිස මොකට සලකන්නද? ඉතින් ඕවා ඉතින් හිතා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කර්ම විපාක නැහැ. කම්මානම් පලම් විපාක. එහෙම ඒව නැහැ. ඒ මොනවද ඒ බොරු කතා. කවුද කියන්නේ එහෙම ඒව තියෙනවා කියලා තියෙනවනම් කො පෙන්වන්න එපා. මම දැන් කොයි කාලෙද මේ පව් වැඩ මම කොයි කාලෙද හොරකම් කරනවද කොහොමද මුකුත් වෙලා නැහැ. ඔය ඉතින් මුකුත් වෙලා නැහැ තාම. තාම ඉතින් මුකුත් වෙන්න හේතුවක් නැහැ. මොකද ඒකට අවශ්‍ය කරන පරිසරය තමයි හැදුන්නේ නැහැ. ණය ගෙවන්න ගත්තාම පේන්නේ. ණය ගෙවන්න එපා පිටු ණය වුණා නා. ඉතින් හොරකම් කරා වගේ නෙමෙයි හොරකම් ගෙවන්න ගියාම. ඒකයි කියන්නේ. ඉතින් එහෙම ඒ වගේ මිනිස්සු ඔබ ගාව ඇති ඕන තරම් වටේ පිටේ. ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් කරගෙන මිත්‍යා දෘෂ්ටිය දේශනා කරන මිනිස්සු ඕන තරම් ඇති ඔබගේ වටේ පිටේ. ඒ හැර ලස්සන කතාවක් කියන්නේ. පිටුතුනේ ඒ අය කතා ඔක්කොම කියන්නේ ඒගොල්ලන්ට තේරෙන ටික. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇස්ගෙඩි දෙකක් තියෙනවා. ඒ ඇස්ගෙඩි දෙක මේ ලෝකේ තියෙන දේවල් වලින් 100ට පොඩි ප්‍රමාණයක ප්‍රතිශතයක් පේනවා. ඒකවත් තේරෙන්නේ නැහැ නේ පිටුතුනේ. ඕන්නම් 110ක දේවල් පේනවා ඇති ඔය සාමාන්‍ය S2කට මිනිස්සෙකුට. ඉතින් ඒ කියන්නේ ඒකෙම කියනවා නේද 99ක් පේන්නේ නැහැ කියලා. 99ක් පේන්නේ නැති මිනිස්සෙක් 100ක් ලෝකෙක මෙන්න මෙච්චරයි තියෙන්නේ කියලා තර්ක කරනවා. පව් මොනව කරන්නද? ඒවත් ඉතින් පිටින් පාප විපාක තමයි. කකුල් දෙක මුලටම තථාගතයන් වහන්සේ ශ්‍රී සද්ධර්මස්කන්ධය ගෙනහැලා දුන්නා. ඒකවත් පේන්නේ නැහැ. අර කියන්නේ පිටින් කන මැණික් ගල අඳුරන්නේ නැහැ කියලා. මේ ගෙනල්ලා දෙන්නේ මැණික්. මේ ගෙනල්ලා දෙන්නේ ලෝකේ යථාර්ථය මේ ලෝකෙන් ගැලවිලා මිදෙන්න ඕන කරන වචන පද. ඉතින් මේ ලෝකාත්‍රේ පුරාට මින් උතුමන් වහන්සේලා ඒවා දේශනා කරනවා. වෙලා තින්නේ ඉතින් කනාටික තේ පේන්නේ නැහැ. ඒ කන වෙලානේ තියෙන්නේ. ඒක කියන්නේ ඔබගේ වටේ ඕන තරම් ඒ වගේ පිරිස උතුම ඇති. පරිස්සම් වෙන්න. ඔබ පරිස්සම් වෙන්න. මොකද ඔබට වැරදුනොත් කවුරුත් නැහැ බේරගන්න. අද නම් ඉන්නවා. හරම කරනවා මෙහෙම කරනවා.
මං ඉන්න ඕන දෙයකට ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔය කිසි දෙයකට බය වෙන්න එපා. මං ඉන්න ඕන දෙයකට කියන කිසිම කෙනෙක් පිටින් මලාට පස්සේ වලට පයින්නේ නැහැ වහද්දි. ඒ ඔක්කොම ගොඩේ ඉන්නවා. ගොඩේ ඉරලා ඔබ මැරෙන්නට පස්සේ පිටුතුනේ. ඉතින් දාන ගෙදරට එනවා, වන ගෙදරට එනවා. එතනින් පස්සේ එච්චර තමයි. ඔබගේ අඩුම ගානේ සොහන වටේ තියෙන වල්පැල ටික වන්න එලන්නවත් එන්නේ නැහැ ඔය කවුරුත්. මං ඉන්න ඕන දෙයකට කියලා කිව්වට. ඔය කවුරුත් එන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් ඉතින් ඕන කෙනෙකුට. ඒකට ඉතින් හොඳම උදාහරණ දෙන්නේ ඔබගේ පැත්තට දාලා බලන්න. ඔබත් ඕන තරම් අයට කියන මං ඕන දෙයකට ඉන්නවා කියලා. ඕන දෙයකට ඉන්නවා කියන ඔබ කවුරු මරුණාද මරුණේ කියන්න බලන්න. දැන් ඕන දෙයකට ඉන්නවා කියන්නේ ඔබ කරනවාද ඒක? එහෙනම් මේකතුනි අත්තාන උපමං කත්වා. ඔබ එහෙම කරන්නේ නැහැ වගේ තමයි. අනිත් අයත් එහෙම කරන්නේ නැහැ ඔබට. ඒ ඉතින් මේකතුනි තමන්ගේ වාසියට හරවගෙන ඉතින් කයි වගේ දේවල් කියනදී කිව්වට කමක් නැහැ. මං කියන්නේ එහෙම කිව්වට කමක් නැහැ මනුස්සකමට. නවත් මේ ලෝකේ සාරයි කියලා හිතාගෙන නම් ඒවා කියන්නේ මහා අපරාධයක් ඒ. ආන් ඒවෙන් ඔබ පරිස්සම් වෙන්න. එහෙම කරගත්තොත් ඔබට පුළුවන් මේ ඇස් පන අපිට පේන මේ ලෝකේ යථාර්ථය හරියටම බලන්න. නැත්තම් වෙලා තින්නේ ඇස් ඉස්සරහට ගෙනල්ලා පෙන්නුවත් මේ නිල් පාට කියලා නිල් නෙමෙයි පේන කොළ පාට. මේ ලෝක මේ තරම් භයානක මේ තරම් බියකුරු ලෝකේ මේ හරි ලස්සනට පේනවනේ. පුදුම වැඩේ ඒක. මම මේ කියන කාරණා ඔබට වැටහෙන්නේ නැති. අච්චර කටු තියෙන ගහේ රෝස මල පේනවනේ. පුදුම වැඩේ කියන්නේ. මේ තරම් ගිනි ගන්න ලෝකේ අර ආස්වාද මාත්‍රෙමනේ පේන්නේ. ඒ තරම් අන්ධ වෙලා තියෙන්නේ. නැද්ද? ඒක තමයි වැඩේ. ඒක තමයි හැටි. අච්චර අර දුක් විඳින සත්තු දැන් මුහුද අයිනට ගිහිල්ලා ඔය මුහුද යනකොට අර ඉන්නේ සත්තු ඩොල්ෆින්ලා එහෙම ඉන්නේ. ඉතින් අනේ හරි ලස්සන බලන්න පීනන ලස්සන. හරියට විනෝද වෙනව නේද? පේන්නේ නැහැ පිටුනේ ඒකට වෙලා තියෙන දේ. ටොන්නයක් විතර බර මස් ගුලියක් වගේ ඉපදිලා කර ගියා ගන්න දෙන්නේ. පිනක් කරගන්න තේරෙන්නේ. ඒකෙන් ගොඩ යන පාරක් තේරෙන්නේ. බුදු කෙනෙක් දේශනා කරපු දහමක් තේරෙන්නේ. බඩගින්දර දරා ගන්න බෑ. අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ. අර සීතලේ වතුර මැද්ද හිර වෙලා කල්ප කෝටි ගණන් අර අපායේ දුක් විඳින හදාගේ දිහා බලලා කියනවා අනේ බලන්න ෂෝක් ඩොල්ෆින් අර බලන්න අනේ මට ඩොල්ෆින් කෙනෙක් වෙන්න තියෙනවනේ. ඒ තරම් මොඩයි. අර කුරුල්ලන්ගේ දිහා බලලත් එහෙම කියනවා අනේ මට සමනලියක් වගේ වෙන්න තියෙනවා කොච්චර හොඳ සමනලියක් වගේ වෙන්න තියෙනවා. සමනලියක් වගේ වෙන්න කලින් සමනලියගේ ජීවිත රටාව ගැන පොඩ්ඩක් හෙව්වනම් බලා ගන්න පුළුවන් මොකක්ද ඒකට වෙලා තියෙන්නේ කියලා. ඒ තරම් දුක් විඳිනවා. ඒ එකක්වත් පේන්නේ නැහැ. එකක්වත් පේන්නේ නැහැ සමනලියෙක්ව පේනවා. ඉතින් මන්නේ මට සමනලියෙක් වෙන්න තියෙනවනේ. ඒකයි කියන්නේ මේකතුනේ. මේ ලෝකේ හරිම භයානකයි. ඔබගේ ඔලු පිරීලා තියෙන්නේ දෘෂ්ටි වලින්. ওই දෘෂ්ටි වලින් අයින් වෙන්න. ඔය ඔබට පේන්නේ ඇත්ත නෙමෙයි ඔය පේන්නේ මායාවක්. ඔය පේන්නේ ලෝකේ ඇත්ත නෙමෙයි. බුදු පියාණන් වහන්සේගේ මහා ධර්මස්කන්ධයෙන් එක බිඳුවක් ඔබගේ හිතට වැටුණා නම් ඔය හිත සම්පූර්ණයෙන් නිවිලා යනවා. ධර්මස්කන්ධයේ බිඳුවක්වත් හිතට වැල්ලා නැති නිසායි ඔය හිත ඔය තරම් ගිනි ගන්න. ඒ ධර්මස්කන්ධය අද ජීවමාන වෙනවා පිටුතුනේ මේ ලෝකේ. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝක සත්‍යයට පිරිනිවෙන්න දේශනා කරපු ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නේ මේ ලෝකේ ජීවමානව තියෙනවා. ඒ උතුමන් වහන්සේලා ලෝකෙ බිහි වෙනවානේ පිටුතුනේ. ඔබට තාමත් තථාගතයන් වහන්සේ නම ලෝකෙට දේශනා කරපු ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නේ උරුමයි. ඒ උරුමයට පයින් ගහගන්න එපා. ලෝකේ ඇත්ත ඇත්තටින් දැකලා මේ ලෝකෙ මිදෙන්න වහවහ කටයුතු කරගන්න පිටුතුනේ. වහවහ ඔබගේ කාලය අවශ්‍ය දෙයකට යොමු කරන්න. නිකන් අපරාධේ කාලේ නිකන් නාස්ති කරලා දාන්න එපා. අර ලෝවැඩ සංග්‍රහය ගාත කවියක් තියෙන පිටුතුනේ. දුක්ගෙන රැස් කර ධන හැර කැමති. දුක් දෙන නිරේට නරයන් සිරිති. දුක් දෙන අමුදරුවන් නිති රකිති. මොක් දෙන පිරිසිදු සිල් නොම රකිති. ඔක තමයි මිනිසුන්ගේ හැටි. අනන්ත අප්‍රමහනව දුක් දෙන දේවල් රැක රැකා තමන්ගේ ජීවිතේ ඒකට කැප කරනවා. මොකද ඔය කොච්චර රැක්කත් ඔය දුක විතරමයි දෙන්නේ. අමුදරුවෝයි වස්තුව ධනෙ ඔය ටික රකින්නවා. රකින්න දුකයි අතීතෙත් රැක්ක එදත් දුකමයි ආවේ. දයාමත් රකින්න තාමත් දුකේනේ. අනාගතේ රැක්කත් ඒත් දුකම තමයි එන්නේ. ඔය ටික කර කර කාලය ගත කරන නමුත් රකින්න
නිර්වාණය ගෙනහැල්ලා දෙන, මොක්සුවේ ගෙනහැල්ලා දෙන, මොක් දෙන පිරිසිදු සිල් නොම රකිති. මොක් දෙන පිරිසිදු සිල් විතරයි මිනිසු රකින්නේ නැත්තේ. මේ ලෝකේ සුවේ ගෙනහැල්ලා දෙන එකම එක જાතියක් තියෙනවා. ඒ තමයි තථාගතයන් වහන්සේගේ ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ. ආන් ඒකට අනුකූලව ජීවිකාව ගත කරගෙන යන්නේක තමයි සුවේ ගෙනහැල්ලා දෙන එකම එක දේ. හැබැයි මිනිසු නොකරන එකම දේ ඒකම තමයි. ඉතින් පිටුතුනි මහා වාසනාවන්ත පිරිසක් ඔබ. ඒ වාසනාවට පයින් ගහ ගන්න එපා. ඒ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබගේ ජීවිතේ වරද්ද ගන්න එපා. ඒකයි පිටුතුනි අපි ඔබගෙන් ඉල්ලන එකම කාරණාව. මොකද ඒක කරා කියලා අපිට මුකුත් හම්බෙන්නේ නිසා නෙමෙයි. ඒක කරාම ඔබට මහා සුවයක් ලැබෙන නිසා. ඔබ සම්පූර්ණයෙන් දිනන නිසා දවසක. හොඳයි පිටුතුනි ඉතින් ওই විදිහට කාරණා බොහෝ සෙයින් තියෙනවා. අපි හිමින් ඒ ගැන කතා බහ කරමු. ආයිත් දවසක එහෙනම් පිටුතුනි අදට අපි මෙතකින් අද සාකච්ඡාව හමාර කරමු. ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිබ්බහන් පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. කෙටියෙන් පුණ්‍යානුමෝදනාව කරලා සාකච්ඡාව හමාර කරමු. හොඳයි පිටුතුනි එහෙමනම් සිහිපත් කරගන්න. අනන්ත සංසාරය පුරාවට ඔබ විසින් කරගන්න තිබුණා අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම දාම් දේශනා ශ්‍රවණය කිරීමෙන් කරගන්න තිබුණා අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. මේ කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා පළමුකොටම ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේතුළු මග වඩන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලා සෑම සියලු දෙනාට ඒ වගේම ලෝකාත්‍රි පුරා මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනා වූ සියලු දෙනාටත් ඒ වගේම පුණ්‍ය භාරය කටයුතු කරන්නා වූ මහත්මා සියලු දෙනාටත් ඒ වගේම ආරාමයේ දායකාරකදී සහසම්බන්ධලා කටයුතු කරන්නා වූ සෑම සියලු දෙනාට ඒ වගේම ලෝකාත්‍රි පුරා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමල කැපෙලා කටයුතු කරන්නා වූ මහානායක අනුනායක ආදී සෑම සියලු දෙනාටත් ඒ වගේම පිටුතුන් රට පාලනය කර රට ආරක්ෂා කරන ලෝකේ පාලනය කරන ආරක්ෂා කරන මේ සෑම සියලු දෙනාටත් ඒ වගේම චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ සිට තාවතින්ස දිව්‍ය ලෝකලාදී තැන්වල ඉඳලා සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම සඳහා කැපෙලා කටයුතු කරන්නා වූ සෑම සියලු දේව සමයන් වහන්සේලා සියලු දෙනාටත් ඒ වගේම මේ ධම්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා මේ ස්ථානවල පැමිණියා වූ යම් පිරිසක් ඉන්නවා නම් දේව සමයන් වහන්සේලා පිරිසක් ඉන්නවා ඒ සෑම සියලු දෙනාටත් ඒ වගේම ඔබගේ මෞර්ය අපි හිත මිත්‍ය ඥාතියේ සෑම සියලු දෙනාටත් පිටුතුන් මළගියා වූ යම් පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනා සිහිපත් කරගන්න මේ කරගන්න අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා යකේ වීදි පැතිරියත් ඒ වගේම පිටුතුන් විශේෂයෙන් මේ කාලේ මේ කොරෝනා වසංගතය නිසා මළගියා වූ යම් පිරිසක් ඉන්නවා නම් ලෝකේ පුරාවටම ඒ සෑම සියලු දෙනා මේ කරගන්න තුන අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගා ඒකාන්තේ වීදි පැතිරියත්තා මේ වීදි පැතිරිය යාම තුලින් ඒ සියලු දෙනාම දස කුසලෙ මිදෙත්වා දස කුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලාගෙන සාදු කරයක් දෙල සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි මේ කරගන්න තිබුණා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගාල මහ බල මහිමින් මේ මිහිමල්ල මත ලක්ෂ ගණී අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා සාදු කරයක් දෙල අදිෂ්ඨාන කරන්න. ඒ වගේම පිඟුතුනි මේ කරගන්න තිබුණා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගාල මහ බල මහිමින් ඔබ ආව සියලු දෙනාටම මේ අත්බැවේ තුලදී මේ ජීවිතය තුලදීම මේ ජීවිතය අවසන් වන්නට මත්තෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණෙනවා දාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට මේ සීලොම් පිංසල් ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා කියලා අදිෂ්ඨාන කළ සාදුකාරයක් දෙන්න. ඔසේ දිනාට මේ අපතක් වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ සිල්ලාට මේ අපතක් වේ. යතිවරයා